කාලීන නීති උපදෙස්. අයිබෝවන් මම නීතිඥ සරත් බණ්ඩාර. පොරොන්දු නෝට්ටුවක් අත්සන් කිරීමේදී වටිනාකමට මුද්දර ඇලවිය යුත්තේ කෙසේද? පොරොන්දු නෝට්ටුවක් යනු ණය ගනුදෙනුවක් සඳහා දෙපාර්ශ්වයක් අතරේ ඇති කරගන්නා ලියවිල්ලක්. පොරොන්දු නෝට්ටුවක මුද්දර අය කර ගැනීමේදී වටිනාකම අනුව මුද්දර ප්‍රමාණය නියම කරනු ලැබේ. උදාහරණයක් වශයෙන් රුපියල් ලක්ෂයක ණය ගනුදෙනුවක් සිද්ධ වන්නේ නම් ඒ සඳහා රුපියල් 100ක මුද්දරයක් ඇලවිය යුතුය. පොරොන්දු නෝට්ටුවක පාර්ශ්වකරුවන්ගේ අත්සනට අමතරව ණයකරුගේ අත්සන සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ අත්සන් ලබා ගැනීම වැදගත් වේ. විශේෂයෙන් මේ ගනුදෙනුවලදී ණයකරුගේ, ණය හිමිකරුගේ සහ සාක්ෂිකරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංක යොදා ගැනීමත් ඉතාමත් වැදගත්. පොරොන්දු නෝට්ටුවක අන්තරය සහතික කර ගැනීම සඳහා ග්‍රාම නිලධාරීවරයෙක් හෝ නොතාරිස්වරයෙක් හෝ නීතිඥවරයෙකුගේ අත්සන් ලබා ගැනීමත් ඉතාමත්ම වැදගත් වේ. මේ අනුව කටයුතු කිරීමේදී ගනුදෙනුව සිද්ධ වූ බව සනාථ කිරීම සඳහා මේ සියලු අත්සන් වැදගත් වේ. බොහොම ස්තුතියි. නීති උපදෙස් සමග නැවත හමු වෙමු.